කොනේ නිල් දිය රැඳුණු විල් තෙරේ එලේ දොලේ හඬ සුනේ අපේ ආදරේ සීත හිම පිතේ සීතල දැවටෙනා වෙලේ නොවන් නොදොඩුරුව ඇඳුනා සිහින් සීතලේ. ඒ සින්දුව ඇහෙද්දී ඔයාට මොකක්ද මතක් වෙන්නේ? අතීතයේ ඔයා ආදරය කරපු ප්‍රේමවන්තයාද? එහෙම නැත්නම් දැනට ඉන්න ප්‍රේමවන්තයාද? එහෙම නැත්නම් දැන් කසාද බැඳලා ඉන්න ස්වාමි පුරුෂයාද? ඉතින් ඇත්තටම ලස්සන සින්දුවක්. මට ඒ සින්දුවත් එක්ක මතක් වුණා පොඩ්ඩක් ආදරය ගැන පොඩි අදහසක් කියන්න ඕනි කියලා. මොකද්ද? දැන් අපි හිතමු අපි මුලින්ම කෙනෙක්ට ආදරය කරන කාලෙදී අපි කොච්චර එයා වෙනුවෙන් අප කැප වෙලා මුළු හදවතින්ම ආදරය කරනවා. අපි හිතනවා මෙයාවම තමයි අපි කසාද බඳින්නේ. මෙයාත් එක්ක තමයි අපි අනාගතේ ගෙනියන්නේ. මෙන්න මේ වගේ අපි ඉදිරියට ලොකු සැලසුම් හදාගෙන ලොකු හීන මවාගෙන ලොකු හීන ලෝකයක ජීවත් වෙනවා. හැබැයි ටිකෙන් ටික කාලයත් එක්ක වයසත් එක්ක ඒ ගොඩක් ආදර සම්බන්ධතා කැඩී බිඳී ගිහිල්ලා නව ආදර සම්බන්ධතා පටන් ගන්නවා. මොකද අපි හැමෝටම අපි උපතින්ම කෙනෙක් උරුම කරගෙන එනවා. මේ කෙනා තමයි කවදා හරි කසාද බඳින්නේ කියලා. ඒ කියන්නේ පෙර ආත්ම වලින් අපි කෙනෙක්ව පතාගෙන එනවා. ඉතින් අන්න ඒ කෙනා අපිට හම්බෙන්නේ කොයි කාල සීමාවෙද කියන්න අපි දන්නේ නැහැ. සමහර කෙනෙක්ට එයාගේ ජීවිතේ මුල්ම කාලෙදී, ඒ කියන්නේ පාසල් ප්‍රේමයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊටාම තරුණ කාලයේදී පටන් ගත්ත ප්‍රේමයක් වෙන්න පුළුවන්. ඒක තමයි එයාගේ ජීවන සහකරු වෙන්නේ. එහෙම නැත්නම් මැදි වයසේදී අපි පතාගෙන එන කෙනා මැදි වයසේදී හම්බෙන්න පුළුවන්. හැබැයි ඒ වෙනකොට අපි ඊට කලින් වෙන ආදර සම්බන්ධතාවල පැටලිලා ඒ වගේ දුක් වේදනාවලට ලක් වෙලා අන්න ඒ වගේ යම් අසීරු කාලයන් පසු කරගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ නිසා මං තරුණ නංගිලා මල්ලිලාට කියන්නේ ආදරය යම් සීමාවක් තියාගෙන කරන්න ඕනි දෙයක්. මොකද ඉගෙන ගන්න කාලෙදී අපි ආදරය කරාට කමක් නැහැ. නමුත් දෙකම බැලන්ස් එකේ අධ්‍යාපනයයි ආදරයයි දෙකම කරගෙන යන්න ඕනේ. මොකද දැන් ඔය ඉන්න කෙනා ලවෙන්න පුළුවන් ඔයාගේ ජීවිතේ හිමිකරුවා, හිමිකාරිය. ඒ නිසා ඒ ගැන අවබෝධයක් තියාගෙන අධ්‍යාපනයටත් මුල් තැන දීගෙන ඉදිරියට යන්න ඕනේ. ඒ වගේම විවාහ ජීවිතයට පත් වෙලා ඉන්න කෙනෙක් නම් තමන් දැනගන්න ඕනේ මේ තමයි තමන්ට සුදුසුම කෙනා, තමන්ට උරුම කෙනා. තමන් සංසාරයෙන් පතාගෙන එන කෙනා. ඉතින් ඒ කෙනාගේ වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා කෙසේ තිබ්බත් ඒ කෙනා තමයි තමන්ට සුදුසුම කෙනා තමන්ගේ දෛවය අනුව. ඉතින් ඒ නිසා යත් එක්ක ඊටාම හොඳින් සතුටින් වගේම අන්‍යෝන්‍ය අවබෝධයෙන් ජීවත් වෙන්න ඕනේ. එහෙම වුණොත් ප්‍රශ්න අඩු කරගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැතුව මෙයා මට ගැළපෙන කෙනා නෙමෙයි. මෙයාට වඩා හොඳ කෙනෙක් මට හම්බෙන්න තිබුණා. අයියෝ මං අහු වුණානේ. අන්න ඒ වගේ කතා කියන කට්ටිය අපි සමාජයේ බොහෝ දැකලා තියෙනවා. ඉතින් කවදාවත් එහෙම හිතන්න හොඳ නැහැ. බොහෝ වෙලාවට Tamanට සුදුසු ගැළපෙන කෙනා තමයි අපිට සසර අනුව ලැබෙන්නේ. ඒ වගේම සමහර අය ඉන්නවා තමන්ගේ පළවෙනි කසාදය අසාර්ථක වෙලා ඒයින් බොහෝ දුක් ගැහැට විඳලා කරදර විඳලා දෙවෙනි විවාහයකට ගිහිල්ලා එහිදී සතුටින් සැනසීමෙන් ජීවත් වෙන අය. එහිදී ඉතින් අපිට හිතන්න පුළුවන් දේ තමයි තමන්ගේ పూర్වයේ කියන්නේ පෙර තමන්ගේ අකුසල කර්මයකට අනුව
එම දුක් ගැහැට විඳින්නට සිදු වුණා සහ ඒවා ගෙවී ගියාට පස්සේ අලුත් සතුටු සැහැල්ලු කාලයක් ආදරණීය කාලයක් ලැබුණා කියන එක. ඉතින් මට මෙන්න මේ දේවල් ටික කියන්න ඕනේ වුණා. අර සින්දුව ඇහුවට පස්සේ මේ මගේ ඔළුවට ආපු චුටි අදහසක්. ඉතින් මේ අදහස හොඳ නම් ඔයාලට මේකෙන් මොකක් හරි යම්කිසි හොඳ අදහසක් ලැබුණා කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. Thank you හැමෝටම.